ඇත්තටම මොනවද ළමයි මේ අහන ප්‍රශ්න? ගොඩක් වෙලාවට මගේ ඉන්බොක්ස් එකට මැසේජ් එනවා. ડોක්ටර් අපි ගිය මාසේ එකතු වුණා. මට ඊට පස්සේ මෙන්සස් හැදුනා. ડોක්ටර් මම ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද? එහෙම කොහොමද ප්‍රෙග්නන්ට් වෙන්නේ? මෙන්සස් හැදුනා කියන්නේ ඔයා ප්‍රෙග්නන්ට් නැහැ. හැබැයි ඔයා මෙන්සස් හැදුනට පස්සේ මේ මාසේ ආයෙමත් ප්‍රොටෙක්ෂන් එකක් නැතුව එකතු වුණා නම් ඔයාගේ සරු දවස්වල එකතු වුණා නම් ඔයා ප්‍රෙග්නන්ට් වීමේ සම්භාවිතාවක් තියෙනවා. හැබැයි මේ මෙන්සස් හැදුනට පස්සේ එකතු වුණා නම් විතරයි. මෙන්න මේක හරියාකාරව අවබෝධ කරගන්න. අනිත් එක තමයි ඔයාට මේ අවස්ථාවේ ප්‍රෙග්නන්ට් වෙන්න ඕනේ නැත්තම් අනිවාර්යයෙන්ම මොනවම හරි ප්‍රොටෙක්ෂන් එකක් යූස් කරන්න. අපි අපේ වීඩියෝස් වල කතා කරලා තියෙනවා ඒ වගේ මම විතරක් නෙමෙයි ගොඩාක් ડોක්ටර්ස්ලා මේ සම්බන්ධව කතා කරලා තියෙනවා. ඔයාලට ඔයාගේ ෆෝන් එක තියෙනවනේ ඕනම වෙලාවක සර්ච් කරලා බලන්න පුළුවන් මොනවද ඔයාලට ප්‍රොටෙක්ට් වෙන්න තියෙන මෙතඩ්ස් කියලා. මොකද ඒවා ඒ අවස්ථාවට පාවිච්චි කරන්න පුළුවන් ඊට කලින් පාවිච්චි කරන්න පුළුවන් වගේම ඊට පස්සේ පාවිච්චි කරන්න පුළුවන් දේවලුත් ඕන තරම් තියෙනවා. ඒ නිසා ඔයාට මේ වෙලාවේ ප්‍රෙග්නන්ට් වෙන්න ඕනේ නැත්තම් කිසිම විදිහකට ප්‍රොටෙක්ෂන් එකක් නැතුව ලිංගික එකතු වීමකට යන්න එපා.